ඩොයිලි ඊළඟට ලියනවා සුපිරි කාරණාවක්. එහි කාන්තාව බොහොම ශක්තිමත්. ඒ ජාතිය වනසන්නට බෑ. ජාතිය වනසන්න බෑ. ඇයි? එකෙක් මරද්දි දහසක් උපදිනවා. කාන්තාවක් දරුවන් 10ක් අවම හදනවා ඒ කාලේ. 10ක් අවම හදපු කාන්තාව කියන බොහොම ශක්තිමත්. එදා ගර්භාෂ පිළිකා තිබුණ නැහැ අපිට. එදා පියවරු පිළිකා තිබුණ නැහැ. මොලේ ගෙඩිය තිබුණ නැහැ අපිට. වඳ ගෑනු එදා හිටියේ නැහැ අපේ රටේ. දරු ප්‍රසූතිය හොඳට කරා. නිරෝගිමත් දරුවෝ බිහි වුණා. මන්දබුද්ධික දරුවෝ බිහි වුණේ නැහැ ඒ කාලේ. ඉතිහාසයේ කොතනකාරි මන්දබුද්ධික දරුවෙක්ගේ බිහිවීමක් පිළිබඳ තියෙනවද? නැහැ. කුරු දරුවෙක්ගේ බිහිවීමක් ගැන තියෙනවද මේ රටේ? නැහැ. දසමායෝධයන් හිටු ගෝඨයිම්බර යෝධයත් අඩි 5කට වඩා උසයි. ගෝඨයිම්බර යෝධයා. මනගතිය. ඒ නිසා අපි එදා ඒ තරම් පහත් ගන්න හිටියේ නෑ. නමුත් එදා ලිව්වා මේ ජාතිය දරුවන් බිහි කරගෙන නවත්තන්න. මේ කාන්තාව දරුවන් බිහි කරගෙන නවත්තන්න. අදරත් මෙරටේ කාන්තා විමුක්තිය අරගල කරන ඇතම් සංවිධාන වල කියන්නේ කාන්තා අයිතිවාසිකම් දෙන්න උඹලත් පිරිමි වගේ හිටපල්ලා කියලා. නේද? කාන්තාවන්ට අයිති ඒතන නෙමෙයි. පිරිමි සුරක්ෂිත කරන්න අපේ රටේ තව ටික දවසකින් සංවිධාන බිහි කරන්න වෙනවා. ඒ තරම් කාන්තාවන්ගේ අඩත්තෙට්ටන් වෙනවා පිරිමි දරුවන්ට. ඒ තරම් සමාජයේ මහ විෂමතාවයකට ලක් වෙලා. ඒක කාන්තාවක් දරුවන් ප්‍රසූත නොකර සිටීමේ ප්‍රතිඵලය මොකක්ද? ජාතිය වෙනසෙනවා. පැවැත්ම නැති වෙනවා. සදාචාරය පිරිහෙනවා. මිනිස්සු ලෙඩ වෙනවා. අද ඒක වෙලා වසර 215ක් තිස්සේ රටේ මිනිස්සු කොයිතරම් බිඳ වැටෙනවද කියලා කියනවා. එක පවුලක දරුවෝ දෙන්නයි හදන්නේ. දැන් දරුවෝ එක්කෙනෙක් හදන තරමටපත් වෙලා. ඒ නිසාම බලන්න පිළිකා රෝහලට යන්න. පියවරු පිළිකා, ගර්භාෂ ආශ්‍රිත පිළිකා සහ මොලේ ගෙඩි වැඩිපුරම දෙන සිංහල කාන්තාවට. ඇයි? උපත් පාලන ක්‍රමවේද. මම අනෝජිත සිල්වා මම නම කියලා තියෙනවා මීට කලින්. පුළුවන් නම් මට විරුද්ධව නඩුවක් දාන්න සෞඛ්‍ය සභාව මේ සෞඛ්‍ය අමාත්‍යාංශේ. මම කියන්නේ බොරු කියලා. මේ රටේ පාවිච්චි කරන උපත් පාලන ක්‍රමවේදයන් නිසාමයි මිනිස්සුන්ට ගර්භාෂය පිළිකා ඇති වෙන්නේ. පියවරු පිළිකා ඇති වෙන්නේ. නෑ කිව්වොත් මම ඔප්පු කරලා පෙන්න ඕනම පරීක්ෂණයකට කඳවන්න. මම අනිවාර්යෙන් වෙනවා. මගේ ජාතිය බේරගන්න මම අනිවාර්යෙන් එනවා ඒ දෙයට. මිනිසුනේ දරුවන් හැදුවත් නැහැදුවත් ඔබේ ඇඟ පිරිහෙනවා, කැත වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා. ඒක තමයි ස්වභාවය. මේක තමයි ස්වභාවය. ඔබ කොයිතරම් තරුණ වුණත් ඔබ අනිවාර්යෙන් මියදෙනවා. හැබැයි ගුණධම් මතින් දරුවෙක් බිහි කරලා ඒ දරුවා රටේ ජාතියේ ආගමේ මිනිස් වර්ගයාගේ පැවැත්ම උට කියලා දුන්නා නම් ඒ දරුවා මෙරට නැවත පෝෂණය කරાવી. උම්මතු දවසක මේ සසරෙන් එතර වෙાવી. එතරම් පින්වන්ත දරුවෙක් ඔබේ කුසෙන් බිහි කරපු දවසට ඒ අම්මා සැබෑ අම්මා කෙනෙක් බවට පත් වෙවි. බලන්න අද අම්මවරු දරුවෙක් බිහි කරන්න දෙන්නේ නැහැ. බොනවා ෆෝලික් ඇසිඩ්, ඊට පස්සේ විදිනවා රුබෙල්ලාව, ඊට පස්සේ කැල්සියම් පෙති, ඊට පස්සේ යකඩ පෙති, වෙන මොනවක් කන්නේ නැහැ. පෙති විතරයි බොන්නේ. ඊට පස්සේ දරුවා බඩ තුල හැදෙනවා. නිසි විදියට දරුවා කරකෙන්නේ නැහැ අවශ්‍ය තැනදී දරුවා ප්‍රසූත වෙනවා. ඊට පස්සේ සිසීරිය සත්කම කරනවා. දරුවෝ එළියට ගන්නවා. සිසීරිය සත්කම නදා දරුවෝ 3 දෙනා හදන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් මත 2යි කරන්න පුළුවන්. ඒ අම්මට සිසීරිය සත්කම කරපු දවසල කොන් දෙකක් වුණා. හුස්ම ගන්න බෑ. ඇයි? දරුවා ප්‍රසූත වෙලා නැහැ. එපමණක් නෙවෙයි. දරු සෙනෙහසක් නැහැ. දරුවෙක් වදන්න ඕන අම්මෙක් නම්. එතකොට තමයි දරු සෙනෙහස උපදින්නේ. දරුවෙක් බිහි වෙන වෙලාවට තනපුඩු වලින් කිරි වැස්සෙනවා. ඒ තමයි සෙනෙහස. කොයිතරම් වේදනාවක් වින්දත් අම්මා තුරුළු කරන්නේ දරුවට කිරි ටික පොවනවා. ඔය හැම අම්මා කෙනෙක් මෙහෙමයි. හැබැයි ඒ ප්‍රසූත වේදනාව දරුවන්ට නැහැ. අද ගෑනු දරුවන්ට නැහැ. දෙන්නේ නැහැ. ඒ නිසා දරු සෙනෙහසක් නැහැ. දරුවෝ විභාගාතේ දරුවෝ යන්නම් වාලේ ඵලයන් අපි අපේ පාඩුවේ ලස්සන ජීවත් වෙනවා. ඒක තමයි හිතාගන්නේ. සමහර මිනිස්සු මගේ කන්දකට ඇහිලා තියෙනවා. දරුවන් සිසිරෙන් සත්කමෙන් එළියට ගන්න කියලා කියනවා. පිරිමියා නැත්තම් සතුටු කරන්න බෑ කියලා. ඊට පස්සේ මේ තරම් කාන්තා සමාජය පිරිහිලා, පිරිමි සමාජය පිරිහිලා මුගේ එක මොහොතක තෘප්තියක් උදෙසා මේ සමස්ත මානව වර්ගයම අඳුරට ඇදලා දාන යුගයක් බවට අපි පත් වෙලා මේ කාගේ උපක්‍රමද? සිදි ජාතිකගේ උපක්‍රම. අමතක කරන්න එපා දරුවනේ. අද දරුවෝ දෙන්නයි 3 දෙනයි. ඒ දරුවලත් ඔලුවට කොහොමද දාන්නේ? පුතේ අල්ලපු ගෙදර කාට සල්ලි තියෙන උඹට සල්ලි නැහැ. උට වාහනයක් තියෙන උඹට වාහනයක් නැහැ. උඹලා තාත්තා දුක් විඳිනවා. අර ඒක නැති කරන්න ඔබ හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගන්න කියන්නේ කොහොමද? අල්ලපු ගෙදර කාට වඩා හොඳ රස්සාවක් කරන්න. අල්ලපු ගෙදර කාට වඩා ලොකු ගෙයක් හදා ගන්න. තාත්තට වඩා ලොකු රස්සාවක් කරන්න.
එහෙමයි දරුවා ගොළුවට විස බීජ ටික දාන්නේ. එහෙම කරන දරුවා තරග කරන්න පටන් ගන්නවා සදාචාරයේ ශිරිත ආගම දහම අම්මා තාත්තත් එක්ක. අවසාන ප්‍රතිඵලය ඔහු මොළ සෝදන මධ්‍යස්ථානට ගිහිලා එළියට එද්දී ඔහු තුල කුහකෙක්, ඊර්ෂ්‍යාකාරයෙක්, ක්‍රෝධකාරයෙක්, වෛරකාරයෙක්. බලන්න විශ්වවිද්‍යාලයට ගියපුවම පළවෙනි අවුරුදු 3 ඔහු සමානාත්මතාවයෙන් ලෝකෙ දකින්නවා. හැබැයි එහෙව් එක විශ්වවිද්‍යාලයේ එළියට ඇවිල්ලා ඒ සමානාත්මතාවයේ අගයන් රජයන් ස්ථාපනය කරන්න සටන් කරන්නේ මේ විශ්වවිද්‍යාල ප්‍රවේශය තුළ මෙතෙක් බිහිවෙච්ච ඒ දරුවන් සමාජවාදී ඔය කියන විදිහට සමානාත්මතාවය මෙරට ස්ථාපනය කරන්න මැදිහත් වුණා නම් අද වෙදි මේ රට බොහොම ලස්සන සුන්දර රටක්. නමුත් එහෙම කරන්නේ ආපහු යන්නේ තරංකාරී සමාජයට. එදාට අම්මා තාත්තා අඳුරන්නේ අම්මා නමුත් ඉත්තකුණ බයින විදිහට තමයි ඔය රැක් සීසන් එකේ ළමයිට උගන්වන්නේ මේ කාටවත් නැහැ කියන්න බෑ. දරුවන්ට සෑමදේම සාමාන්‍ය ලිංගිකත්වයේ සාමාන්‍ය දෙයක් බවට පත් කරන්නේ විශ්වවිද්‍යාලවලදී. කාමුකත්වයේ සාමාන්‍ය දෙයක් බවට පත් කරන්නේ විශ්වවිද්‍යාල තුලදී. මේ කාටවත්ම නැහැ කියන්න බෑ. අංගම් ප්‍රාණ තෛලය තැලීම්, කෙටීම්, ඉදිමීම් ඇතුළු සියලුම හන්දි වේදනා සඳහාද ස්නායුගත රෝග සහ ආතරයිටිස් රෝග සඳහා විශේෂයි. ඔබත් අදම භාවිතා කර වෙනස වටහා ගන්න. ශරීරයේ පවතින සෑම රෝගී තත්ත්වයක් කටයුත්තක් උදෙසාම යොදා ගනු ලැබුවද මෙහිදී අප පාවිච්චි කරනු ලබන්නේ සන්ධිගත, නාරගත, මාංශගත, ස්නායුගත රෝගී තත්ත්වයන් සුවපත් කිරීම පිණිසය. මෙය මහකන්ද එළවෙදු මැදුරේ ත්‍රිමූර්ති නිෂ්පාදනයකි.